අපි පාඩම් කරන්න ඕනේ පාඩම් කරන්නේ නැති වෙලාවට. ඔන්න Facebook එකේ ඔයාලට පේන්නේ ඉංග්‍රීසි නිවුස් ටික. ගොඩාක් අය කරන්නේ තන්නේ අතින් අපුඩි ගන්න. කියන්නේ භාෂාවේ ගිලෙන්න ඕනේ. අපුඩියක් ගැහුවා. දැන් අපුඩි ගහන්න අත් දෙකක් ඕනේ. තනිය අතින් අපුඩි ගහන්න බෑද කතාවකුත් තියෙනවා. එතකොට ඒ වගේ දැන් අපි ඔය ඉගෙන ගන්න කොටත් ගොඩාක් අය කරන්නේ තනිය අතින් අපුඩි ගන්න. ඒ කියන්නේ එක දෙයක් ફોකස් කරලා එක සාධකයක් උපයෝග කරගෙන ඉගෙන ගන්න යනවා. දැන් හිතන්නකෝ පාඩම් කරන එකෙන්ම ඉගෙන ගන්නවා. කරුණු තියෙන එකෙන්ම ඉගෙන ගන්නවා. පොත්පත් වලින්ම ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න. ඒක හරියට තනිය අතින් අපුඩි ගන්නවා වගේ වැඩ. හැබැයි අර කලින් කිව්වා වගේ අපුඩි ගහන්න අත් දෙකම ඕන හන්දා ඒ වගේ ඉගෙන ගන්න එක සාධකයක් විතරක් නෙමෙයි. සාධක ගොඩක්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ගොඩාක් අය ඔය පාඩම් කරනවා කියලා කියන්නේ මේසය අරගෙන පුටුවක ඉඳගෙන පොතක් පෙරලගෙන මේ අත් දෙකම ඔළුවේ තියාගෙන කොහොම පාඩම් කිරීමක් නේ කරන්නේ. නමුත් ඇත්තටම අපි පාඩම් කරන්න ඕනේ පාඩම් කරන්නේ නැති වෙලාවට. ඒ කියේ මොකද්ද? පාඩම් කරන්නේ නැති වෙලාවට අපි රිලැක්ස් එකේ ඉන්නේ. එතකොට මේ අපේ මොළේට අපි දැනුම දාගන්න ඕනේ අපේ කරුණු දාගන්න ඕනේ ආන්ගේ රිලැක්ස් වෙලා ඉඳලා. එතකොට වඩා හොඳ දේ තමයි ඔයාගේ වටපිට. දැන් අපි හිතන්නකෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔයාගේ වටපිටාව ඉංග්‍රීසි කරගන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ඔයා කාමරයට ඇතුල් වෙනකොටම ඔන්න ඔයාගේ මේස උඩ පත්තරයක් තියෙනවා. අන්න ඔයාලට ඉංග්‍රීසි ටිකක් අහකට. ඔයාගේ ෆෝන් එක ඕපන් කරාම Facebook එකට ගියාම ඔන්න Facebook එකේ ඔයාලට පේන්නේ ඉංග්‍රීසි නිවුස් ටික. අන්න ඉංග්‍රීසි අහකට. එහෙම නැත්නම් ඔයා රේඩියෝ එක දාපුවම ඇහෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන FM channel එක. අන්න ඉංග්‍රීසි වට ඇහෙන්නලා. අන්න ඒ වගේ අර පුටුවක වාඩි වෙලා ලොකු එෆර්ට් එකක් දාලා නේ ඔළුව කර කරගෙන මනසට පීඩනයක් දීගෙන ඉගෙන ගන්නවට වඩා හොඳම දේ තමයි අපේ අර වටපිටාව අනිකුත් සාධක ටික. අර අත් දෙකක් ඕනේ අපුඩි ගහන්න වගේ අපි පාඩම් කරන එක කරනවා. නැතුව නෙමෙයි අවශ්‍ය වෙලාදී පාඩම් කරන්න ඕනේ. නමුත් අනෙත් සාධක ටිකත් අපිට හදාගත්තාම ලස්සනට සහ භාෂාව ජීවත් වුණා. දැන් ගොඩාක් අයට ඔය භාෂාව හරි අමාරු වෙන්නේ භාෂාව ජීවත් වෙන්න තුනම. කියන්නේ භාෂාවේ ගිලෙන්න ඕනේ. ඒ භාෂාවේ ගිලලා ඉන්නකොට තමයි ඇත්තටම අපිට මොකද්ද? අර ඒක පත්තියන් වාගේ වෙනවා. අන්න ඒක නිසා තනි අතින් අපුඩි ගහන්න නැතුව අත් දෙකම පාවිච්චි කරලා අපුඩි ගහපුවාම අපුඩි සද්ද එනවා වගේ ඔයා පාඩම් කරනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට තනි සාධකයකට යොමු වෙන්නේ නැතුව සාධක කිහිපයක් සලසාගෙන පරිසරය හදාගෙන ඉගෙන ගත්තොත් ඔයාට හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්.